This is the introduction lesson for you. This is the practical English educational service. දයාපර දුවේ පුතේ සැබවින්ම ඉංග්‍රීසි අධ්‍යාපනය අසීරු කරුණක් බව බොහෝ දෙනාගේ මතයයි. සැබවින්ම ඉංග්‍රීසි අධ්‍යාපනය උගනීම බොහෝ දෙනාගේ මතයයි. එම මතය පිටු දකින්නට අපට නොහැකිව ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ පිටුවමින් පොතපත ඉංග්‍රීසි ඉගැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙරදරන නීරස වූ කටුක වූ හේතුන් ගම්භීරයයි සිතන ප්‍රයත්න නිසා බව මගේ පුද්ගලික වැටහීමයි. මේට පිළියමක් වශයෙන් සිංහල කටබස්සහරය ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් ඉතාමත් සරලව වාචික ඉංග්‍රීසි ඉගෙනීමේ අරමුණෙන් මා මේ YouTube channel එක ඕපන් කරන්නට ආරම්භ වීමට හේතුවක් වුණා. Let's go to the first lesson. The life is just like a song. The life can ජීවිතය the life is just like just like a song. So ඉංග්‍රී just like කියන්නේ වගේ කියන අදහස. The life is just like a song. Don't you know ඔබ දන්නේ නැද්ද? Don't you know how to sing? How to sing? Sai Ingi. The life is just like a song. Don't you know how to sing? First study it talking. ඉස්සලාම කතා කරන්න ඉගෙන ගන්න. පළමුවම කතා කරන්න ඉගෙන ගන්න. Then එවිට you can enjoy it real the rhythm RHYTHM. The life is just like a song. ජීවිතය ගීතයක් වගේ. Don't you know how to sing? ඔබ දන්නේ නැද්ද එය ගයන්නට? First study it talking. ඉස්සරලාම කතා කරන්න ඉගෙන ගන්න. Then you can enjoy it feel the rhythm. නියම රිද්ම එකට ඔබට enjoy වෙන්නට පුළුවන්. Breast milk BREAST breast milk කියන්නේ දුවේ පුතේ ඇත්තටම මව් කිරි කියන noun එක මේක noun එකක්. Breast milk. Can I have a duster please? Can I have a duster please? මට ලබා ගන්න පුළුවන්ද duster එක? Can I have a duster please? Can පුළුවන් can't බැහැ can පුළුවන් can't. Thank you so much. You're welcome. Could පුළුවන් වුණා. couldn't බැරි වුණා. Let's go අපි යන්. Let's do අපි කරමු. Let's run අපි දුවමු.
shall we go අපි යමුද shall we go අපි යන්නද I will classification later මම පස්සේ මේ ලිස්ට් එක දීලා මේ දුවා පුතාලට අර්ථකථනය කරන්නම් okay let's go okay let's go අපි යන් let's run now we give let's run I am living LEAVING I am living mama yanawa we are off on අපි ගියා shall we vanish shall we vanish අපි කැපෙමුද let's make a move අපි යන් let's classification I am going to go අර්ථකථනය කරන්නට can කියන්නේ පුළුවන් can't කියන්නේ බෑ could කියන්නේ can වල අතීත කාලය පුළුවන් වුණා couldn't කියන්නේ බැරි වුණා let's go කියන්නේ අපි යමු let's do කියන්නේ අපි කරමු let's run කියන්නේ අපි දුවමු shall we go කියන්නේ අපි යමුද කියන අවසරය shall we go කියන්නේ අපි යන්නද කියන අවසර ගන්නවා shall we go කියන ඉංග්‍රීසි ව්‍යවහාරය තුල සිංහලයේ අදහස් දෙකක් නිර්මාණය වෙනවා එකක් අපි යන්නද අපි යමුද okay let's go කියන්නේ අපි යන් I am living කියන්නේ මම යනවා living live කියන්නේ ජීවත් වෙනවා live කියන්නේ තනක් බලා යනවා the train example the train නැත්නම් she lives to the කංකසන්තුරේ she කියන්නේ ඇය මේ දුම්රිය වාහන ශීලූම වාහන ඉංග්‍රීසියේ ස්ත්‍රී නාමලිංග බව මා මේ දුවා පුතාලට ඉදිරියේ පාඩමකදී උගන්වනවා හොඳට මතක තියාගන්න that's why රුහුණු යහල් දේවි රුහුණු කුමාරී උඩරට මැණිකේ එයා ලංකා කියලා කාන්තාවන්ගේ නම් දාලා තියෙන්නේ I am living මම යනවා she lives to කංකසන්තුරේ කියලා කීවේ ඇය කංකසන්තුරේ බලා පිටත් වෙනු ඇත